මේක තිව්වේ එක එක්කෙනා කියපු හින්දා නෙවෙයි. පිටරට අය කියපුවටවත් එහෙම නැත්නම් මෙහි ඉන්න කට්ටිය කිව්ව හින්දාවත් නෙවෙයි. මේක අපි ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඔබේ ඡන්ද බලය තවත් තහවුරු කරන්න සහ ඔබේ පාලකයන් පළාත් සභාවට යවලා මුස්ලිම් ජනතාවගේ දෙමළ ජනතාවගේ සිංහල ජනතාවගේ ඒ සියලු නියෝජනයන් තමුන්නාන්සේලා මෙහින් යවලා තමන්ගේ පාලනයට සම්බන්ධ වෙලා රාජ්‍යත් එක්ක ඉතා කිට්ටුවෙන් වැඩ කරන්න පුළුවන් පිරිසක් ඔබ යවයි කියන තඩි විශ්වාසය ඇතුව. මම දන්නවා LTTE ප්‍රතිපත්තිය මොකක්ද කියලා. මම තමුන්නාන්සේලාගේ ඉල්ලන්නේ අපිට නැවත මේ අතක් පයක් නැති තරුණයෝ ඇති කරන්න බෑ. ඔබේ දරුවා හොඳට අත් දෙක තියෙන මොලේ තියෙන කුඩා කාලේ ඉඳලා කිරි දීලා හදාගත්ත දරුවව නැවත තරුණ වයසට ඇවිල්ලා අබගාතේ කරන්නට කිසි අම්මා කෙනෙකුට ඕන නැහැ. කිසි තාත්තා කෙනෙකුට ඕන නැහැ. එයාලගේ පටු අදහස් ක්‍රියාත්මක කරන්න මේ රටේ තරුණයෝව බිලි දෙන්න එපයි කියලා මම කියනවා. මේ රටේ මිනිස්සු ආපහු අතෑරලා මේ පළාත් අතෑරලා යවන්න අපිට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ අඬුවකට. සිංහල මුස්ලිම් ද්‍රවිඩ මේ සියලු දෙනා අඩු වැඩියෙන් මේ ජීවත් වෙනවා. වැඩි දෙනෙක් දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව, ඒ වගේම සිංහල ජනතාවක් ඉන්න. හැබැයි අපි ඔක්කොම මේ රටේ ඉපදිච්ච මිනිස්සු. අපි කතා කරන භාෂාවල් වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් ඔබෙත් මගෙත් අත් කපලා බලන්න. ලේන්නේ කොළ පාටවත්, නිල් පාටවත්, ආ පාටවත් නෙවෙයි රතු පාට. හැමෝටම තියෙන එක ලෙයයි. ඒකින්ද ආගම මුල් කරගෙන වේවා, ජාතිය මුල් කරගෙන වේවා, කුලය මුල් කරගෙන වේවා මේ පටු දේශපාලන නායකින්ට අපි ඉඩ තියන්න දෙන්න නරකයි. මගේ යුතුයකම හා අපේ යුතුයකම අපේ ආන් යුතුයකම හා වගකීම තමයි සියලුම ජාතීන්ට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව නිදහසේ නිවහල්ව බියෙන් සහ තැකෙන් තොරව ජීවත් වෙන්නට තියෙන අයිතිය සුරකීම කියන එක මම තමුන්නා යුද්ධයට අවුරුදු 30යි සංවර්ධනයට දීලා තියෙන්නේ අවුරුදු 4යි. විනාශ කරන්න ලේසි, හදන්න ටික අමාරුයි. අපි ඒ යුද්ධෙන් විනාශ වෙච්ච ජීවිත ඇර අපි අනිත් සියලු දේ ලබා දෙන්න අපි සූදානම් කියන එක අපි මතක් කරගන්න. අලි කඩනවා, මේවා කියනවා, සමහරු මේවා ඇවිල්ලා කියනවා මේ පරිසම් මේවා කඩන කාලේ, මේවා විනාශ කරන කාලේ මේ එක්කෙනෙක්වත් හිටියේ නැහැ. කියන එක මතක තියාගන්න. අපි පල්ලි, ගෝවිල්, පන්සල් මේ හැම එකම හදන මිනිසු මිසක් කඩන මිනිසු නෙවෙයි කියලා කිව්වා. எனவே நாங்கள்